Hi guys, කාලයට කොහොමද ඉතින්? අපි ඔන්න කාලයට පස්සේ බුදුදාගම පූජා බිමට අයත් තවත් පෞරාණික සිද්ධාස්ථානයක් බලන්න ආවා. මේකට කියන්නේ කොස්ගහල් පොත කියලා. අපි ඇතුළට ගිහලා බලමු ඇතුලේ ඉන්න භාවනා යෝගී වැඩවසන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේගෙන් අවසරය අරගෙන අපි පන්සල ඇතුළට ගිහින් බලමු. අපේ නම් යම් කොස්ගහල් පන්සල බලන්න. ඔන්න ගයිස් අපිට කැලේ යන අතරමඟදී අපිට හම්බුණා කැලෑගෙඩි වර්ගයක්. දේශන්නයි ගස් පිටින් කැලෑගෙඩි කනවා. ඉතින් ගයිස් වෙනද වගේම අපිට අදත් තියෙන එහෙන කැලෑ මැදි යන්න. අපි කැලේ මැදි මීටර් 100ක් විතර ආවනේ. අපිට තව මීටර් 100ක් විතර යන්න තියෙනවා කැලේ ඇතුළට. ඉතින් ඇතුළට ගියට පස්සේ තමයි අපි කියව කොස්ගහල්පත පන්සල තියෙන්නේ. ඉතින් මෙයා කලින් කියව වගේ ගණන් ගන්න එපා ගයිස් 7ක් වැදුනා. ඉතින් අපි කලින් කිය වගේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේ නමක් වැඩම ඉන්නවා. උන්වහන්සේ එතන වැඩම සිටියොත් අපි උන්වහන්සේගේ ආශ්‍රයෙන් තමයි පන්සලට යන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. උල්ලාස කොහොම වේද කියලා. මෙතන ඇත්තම මේ එතන එහා පැත්තෙන් තියෙනවා වී අටුවක්. රාජ්‍ය කාලේ භාවිත කරපු වී අටුවක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා බලනවා. ගොඩක් දේවල් දුවලට පෙන්වන්න තියෙනවා. අපි මේ කැලේ සත්තු ඉන්නවා ගයිස්. අතනින් දිව්වා බල්ලෙක්. ඉතින් ගයිස් අපි මෙන්න මේ පාර දිගේ තමයි මේ දිගට ආවේ. ඉතින් ඔයාලට පේන්න ඇති මේ තියෙන දිමුලාගල කන්ද. මෙතනින් තවත් උඩහට ගියාට පස්සේ අපිට පුළුවන් කොස්ගහල්පත පන්සල පිවිසෙන ස්ථානෙට ඇතුළු වෙන්න. ගයිස් අපි එනකොට අපිට ලොකු ගල් කන්දක් හම්බුණා. අපි ඒ ගල් කන්ද බැහැලා තමයි මෙතනට ආවේ. ඔය තිබ්බේ අපි එන පාර තමයි තියෙන්නේ. එතනින් අපි පල්ලෙහාට එනකොට අපිට ලස්සන දොළ පාරක් හම්බුණා. මේ තියෙන්නේ දොළ පාර. මෙතනින් තමයි අපිට පන්සලට යන්න තියෙන්නේ. අපි එතනින් උඩහට ගිහිල්ලා බලමු. ගයිස් ඔන්න දැන් අපි මේ පඩිපෙළෙන් නැගලා මෙතනින් ආවා. ඉතින් මේ හරියේ මෙතනින් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ බෝඩ් එක ගහලා ඇත්තේ මෙතන එන දායකයෝ විසින්. ඉතින් මේවට කියන්නේ දෙතිස් කුණප කියලා. ඔයාලට පේනවා ඇති. ඔයාලට කියන්න ගයිස් දැන් අපි ටිකක් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාර නිස්කලංක පරිසරයක් තමයි මේ හරිය තියෙන්නේ. ඔයාලට ඇහෙන්නේ නැති රැහැයු කෑ ගන්න සද්දේ. ඉතින් තවත් සත්තු ඉන්නේ එකේ જાතිය. අපිට දෙකටම තියෙන පඩිපෙළ. මොකද අපි ඉතින් මුලල්ල කන්දනේ මේ නගින්නේ. ඉතින් කාන්දෙම තමයි මේ පන්සල තියෙන්නේ. මේකට ලොකු ඉතිහාසයක් තියෙන පන්සලක් මේක. ඉතින් මෙතන සතපෙන බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. ඒක මෑත කාලේ හෝ ඉස්සර කාලේ කවුරු හරි විනාශ කරලා දාලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ ඒකේ නටබුන් විතරයි. ඉතින් ඒ වගේ දේවල් තමයි ඔයාලට මෙතන පෙන්වන්න තියෙන්නේ අද. ඉතින් අපි උඩහට ගිහලා බලමු මේ ටික. මේකත් තියෙන පොඩි ඇඩ්වෙන්චර් ගමනක් තමයි. ඔයාලට වෙනවා ඇති. දේශන්නත් වෙන අපිට පස්සේ. ඉතින් ගයිස් කොස්ගහල්පත පන්සල ඉඳන් පොඩ්ඩක් උඩහට ආවා. ඔයාලට මගේ පිටුපස්සෙන් තියෙන ඔයාලට පේනවා ඇති. මේක ඓතිහාසික වී අටුවක් කියලා කට්ටිය කියනවා. ඉතින් ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන්න භාවිතා කරපු භාවනා කුටි කියලා කට්ටිය කියනවා. ඉතින් මෙතන යන්න දිහන්න මෙතනින් ඉස්සර තිබ්බා මේ ලී කැල් දෙකක් දාලා නිමාවක් වගේ එකක්. දැන් ඒක මෙතන නෑ. ඒකින්ද ඉතින් මෙතන අපිට දැනට යන්න වෙන්නේ නෑ. මම ඔයාලට ඡායාරූපය මට හම්බුනොත් මම දාන්නම් මෙතනින්. මේක තමයි ඔයාලට පෙන්වන්න තියෙන්නේ. මම මේ බෑක් කැමරාව වලට පොඩ්ඩක් අල්ලලා පෙන්නන්න. මේක තමයි V2 කියලා සඳහන් කරන්නේ. අපිට බලා ගන්න පුළුවන් වෙච්ච තැන් වලින් නම් තියෙන්නේ මේක V2ක් කියලා.
ඉතින් කියන භික්ෂුන් වහන්සේලා භාවනා කරපු ස්ථානයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට පේනද අපේ දේශාන අයියා මෙතන උඩින් වතුර තියෙනවා. ගල දිගේ වැටෙන වතුර පොකුණක් වගේ එකක් තියෙනවා. එතනින් ජලය පානය කරන්න පුළුවන්. ඉතින් දේශාන අයියා ගියා වතුර ගෙන්න. ඔයාලට පේනද ගයිස් මෙතන පොකුණක් තියෙනවා. අපි මේ අර පන්සලෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා තිඹුලාගල කැලේ ඇතුළට පොඩ්ඩක් අපි ගියා. මෙතන පොඩ්ඩ පල්ලමක් තියෙනවා. මෙතන අපි බහින්න ඕනේ. අපි බහැලා යන පොකුණ ගාවට. ඔන්න ගයිස් පොඩි ඇඩ්වෙන්චර් ගමනක් යන්න යන්නේ. එන පල්ලම බහින්න යන්නේ අපි. දේශාන පරිස්සම මගේ ඇඟ උඩින් ගියේ. අවසාන වීඩියෝ එක ගන්න පුළුවන්. අම්මට තියුවා. එතනින් පැන්නොත් ඉවරයි. අම්මෝ. දේශාන පයින්නවා. අයි ට්‍රයිපෝඩ් එක ගන්න. මේ තියෙන ගයිස් ඇඩ්වෙන්චර් ගම. අපි එතනින් ආවා. මේ තියෙන්නේ පොකුණ. මෙතන නෙළුම් මලුත් තියෙනවා. නෙළුම් මල් නම් මම හිතන්නේ මෑත කාලේ කවුරු හරි දාලා තියෙන මෙතනට. ආවට පේන්නේ නැති. පිටපස්සේ තියෙන දිමිලාවල කන්න. අපි ඇත්තරම කොස්ගහවුල්පත පන්සලට ගිහලා ආවා. කොස්ගහවුල්පත පන්සලෙන් අපි උඩහට ගිහලා අටුව ගාවට විතරක් වී අටුව ගාවට විතරක් ගිහලා වල වීඩියෝ කරේ. කොස්ගහවුල්පත පන්සලේ අපිට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කිව්වා. එතනද ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ නැහැ. ඉතින් එතනින් සිවිල් ආරක්ෂක මේ බලකායින් දාලා ඉන්නවා මවල දෙන්නෙක්. ඉතින් අපිට දෙන්න කිව්වේ එතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ අවසර ගන්න ඕනේ කිව්වා එතන වීඩියෝ කරන්න. ඉතින් අද එතන ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ නැති හින්දා අපිට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. අපි ඉතින් ආවා. මේ තියෙන අර පොකුණ. අපි ඉතින් මෙතනින් පොඩ්ඩක් රෙස් කරලා අපේ ගමන අද නතර කරනවා. ඉතින් පොඩ්ඩක් කනගාටුයි අපිට පන්සල වීඩියෝ කරන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් ගයිස් මේ තියෙන අපේ දවල් ආහාරේ මේ දේශාන අයන කනවා. අයි පොකුණ ගාවට එලා පොකුණේ සුන්දරත්වයේ නරම නරම පොප්කෝන් කනවා. මේ තියෙන පොකුණ. ගමන ගැන කනගාටුයි ගයිස්. කරන්න දෙයක් නැහැ. අපි වෙන දවසක try එකක් දෙන්න. පන්සලට ගිහලා. අනිවාර්යෙන් කොහොමද? ඔව් අනිවාර්යෙන් අපි කොහොම හරි දාන්න උත්සාහයක් ගන්නවා. ඉතින් එයාලා කියන විදිහට පුරාවිද්‍යා අමාත්‍ය දෙපාර්තමේන්තුවේ අපි අවසර ගන්නත් උන් හරිනම් අපි එහෙම වුණොත් පුරාවිද්‍යා අමාත්‍ය දෙපාර්තමේන්තුවෙන් හරි අවසර අරගෙන අපි වලට වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි තත්ත්වය. ඉතින් guys අපි අතර මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඇත්තටම අපිට ගොඩක් කනගාටුයි යාට කොස්ගහවුල්පත පන්සල පෙන්වන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් එතන සත්‍යපෙන බුදු පිළිම වහන්සේ නමක් තමයි එතන තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද? මම කලින් කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙනවාට කවදා හරි මේ පන්සලට ගිහලා වීඩියෝ එකක් ගේන්න. අපි එහෙනම් අතර මෙතනින් නතර කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.